හායි කොහොමද අදත් මං අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකත් මං හිතනවා ඔයගොල්ලන් කැමති වෙයි කියලා. මේ වීඩියෝ එකේ මං අරන් ආවේ අපි ළඟදී දවසක KCC එකේ වර්ල්ඩ්ස් ප්ලේ එකට ගියා. ඉතින් ඒකේ මොනවාද කරපු ගේම්ස් ඒවා මට හිතනවා ඔයගොල්ලන්ත් එක්ක ෂෙයා කරන්න ඕනේ කියලා. ඒ වගේම ඉතින් ගොඩක් දේවල් එදා අපි කරා. යෙවින්ගේ නම් ෆස්ට් ටයිම් තමයි මේ KCC එකේ වර්ල්ඩ්ස් ප්ලේ එකට යන. ඉතින් මොකද එයා චූටි හින්දා. නමුත් තනිදු නම් ගොඩක් වෙලාවට KCC එකට යන හැම වෙලේම මේ වර්ල්ඩ්ස් ප්ලේ එකට අනිවාර්යෙන් යනවා. මේකේ සෙල්ලම් කරන්න තැනක් තියෙනවා. ඉතින් ඒකේ යා ගිහින් අනිවාර්යෙන් සෙල්ලම් කරන්න ඕනේ යාට. දනිදුගේ ආසම සතා තමයි ඩයිනෝසර්. ඉතින් මේ KCC එකේ මේ ප්ලේ කරන ඒරියා එකේ තිබ්බ මේ ඩයිනෝසර්ස්ලව මේ මරණ ගේම් එකක්. ඉතින් එයා ඒක දැකලා ඒක ප්ලේ කරන්න ඕනේ කිව්ව හින්දා අපි මුලින්ම ගියේ එයාට ඕන දේ කරන්න. මේ වර්ල්ඩ්ස් ප්ලේ එකේ එන්ට්‍රන්ස් එකේ අපි ටිකට් ගන්න ඕනේ. මම හිතන්නේ රුපියල් 50ක් වගේ තමයි වෙන්නේ එක්කෙනෙක්ට. ඊට පස්සේ අපිට ඇතුළට ගිහිල්ලා අපි ප්ලේ කරන ගේම් එකේ අනුව මේකේ කොයින්ස් අරගෙන තමයි ප්ලේ කරන්න ඕනේ. ඉතින් එක එක ගේම්ස් වලට කොයින්ස් දාන කොයින්ස් ඉල්ලන ගාන වෙනස් වෙනවා. ඒතකොට මේකට මේ කාර් රේස් එකට එක්කෙනෙක්ට මම හිතන්නේ කොයින්ස් 4ක් ඕනේ වුණා. ඉතින් ඒ විදිය තමයි කොයින්ස් ගොඩක් එකවර ගන්න එක මම හිතන්නේ ලේසි. ඉතින් මේ සැරේ අපි ක්‍රෝ මැෂින් එකේ ප්ලේ කරද්දී මුල් පාරෙන්ම අපිට ටෙඩි බියා කෙනෙක් හම්බ වුණා. ඉතින් ඒක ඇත්තටම කිව්වොත් ස්පෙෂල්. මොකද අපිට එහෙම සාමාන්‍යයෙන් එකවර හම්බෙලා නැහැ. ඉතින් ඊට පස්සේ අපි ආය ටෙඩි බියා කෙනෙක් හම්බෙයි කියලා හිතලා ගොඩක් පාරක් try කරා. ඒත් ආයෙ නම් අපිට හම්බුන්නේ නැහැ ටෙඩි බියාස්ලා. ඉතින් මෙතනම චූටි ඒරියා එකක් තියෙනවා පොඩි බබාලට ප්ලේ කරන්න ප්ලේ ඒරියා එකක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේකට ආවොත් පොඩි බබාලව ඒකේ දාලා ඕගොල්ලන්ට වෙන ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියේ බම්ප් කාස් තියෙන ඒරියා එකට. ඉතින් මෙතනත් මම හිතන්නේ 3 දිනකට 4 දිනකට විතර ප්ලේ කරනපන් තියෙන ඒරියා එක පොඩි. ඒක හින්දා ඉතින් අර එකවර හැමෝටම යන්න බෑ. අපි 3 දින ගන්න තමයි ගියේ. Thank you.
මේ කාරේස් එකවර 4 දෙනෙක්ට පාර්ටිසිපේට් කරන්න පුළුවන්. ඉතින් එතකොට චැලෙන්ජ් කරන්නේ 4 දෙනා. ඉතින් මේකත් හරිම ෆන් ගේම් එකක්. ඉතින් අපිට මේ හරිම මේ එක්සයිට්මන්ට් එක තියෙනවා මුළු ගේම් එක පුරාම. මොකද අපේ අඳුරන හයත් එක්කම ප්ලේ කරන හින්දා. නිකන් ඇත්තටම වාහනයක් පදිනවා වගේ හැඟීමක් තමයි ඒ වෙලාවට දැනෙන්නේ. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ ප්ලේ කරලා ඇති කියලා. ඉතින් මේවා ඉතින්
ආයෙ පාරක් අපි කොමර්ෂියල් පැත්තට ඇවිල්ලා try කරා. ඒත් මේ සැරේ කාටවත් හම්බුන්නේ නැහැ. ඉතින් ඇත්තටම කිව්වොත් අර වගේ ටෙඩි බෙයා කෙනෙක් හම්බෙන්න chances ගොඩක් අඩුයි. ඉතින් මෙතන අපි මේ සෙල්ලම් කරන ගානට යන කොයින්ස් ගානට අපිට එළියෙන් ටෙඩි බෙයාස්ලා දෙතුන් දෙනෙක්ම ගන්න පුළුවන්. ඉතින් ඒත් අපි try කරා ඒකෙන් වින් කරන එකේ වෙනම මේකක් ෆන් එකක් තියෙනවා. එහෙම තමයි අපි එදා දවසක් ගත කරේ. ගෙදර අයත් එක්ක ඉතින් මේ විදියට අපිට හැමදාම යන්න chance එකක් හම්බෙන්නේ නැති ඉඳන් අපි ගොඩාක් ඒ දවසේ සතුටු වුණා. ඉතින් මම හිතනවා ඔයගොල්ලොත් මේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. ඉතින් thank you මගේ වීඩියෝස් බලනවට.